ඉතින් මේ තියෙන්නේ අපේ RGB ලයිට් පටිය. ඕකෙන් තමයි අපි හදන්නේ. මේක තමයි මම මේකට පාවිච්චි කරන සර්කිට් එක. ඔහොම ඉතින් ඔය RGB ලයිට් එක අපි කපාගෙන පාස්සගෙන සර්කිට් එකට තියෙන්නේ. ඔය වගේ සිස්ටම් ගොඩක් යනවා ඔගේ. මැනුවල් නෙමෙයි ඔක ඔටෝමැටික් තමයි සිස්ටම් එක ඉතින් මාරු වෙන්නේ. ඉතින් ඕක අපි හෝන් ගාඩ් එකට තමයි හයි කරන්න යන්නේ ලයිට් එක. සර්කිට් එකේ දාන ඉරෙන එක උතෙන්ට එහෙම කපලා විදිහට පාස් කරගෙන තියෙනවා. එතකොට මම ඒක හෝන් ගාඩ් එකට අලවන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ ඩබල් සයිඩ් ගම් එක. මේක ඉතින් ඇලෙනවා අය අන්තිම කියන දෙයක් නෑ. පේනවනේ ඉතින් ගම් එක ඇලිල්ල කොහොමද කියලා ගෑ ඉතින් ඕක හෝන් ගාඩ් එකට අර යටින් පේන වගේ ලයිට් පටියට තියලා අලවගෙන මේ තියෙන ලයිට් පටි දෙකට අලව ගත්තන් පස්සේ ගානට කපාගෙන අලව ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ඔක හෝන් ගාඩ් එක අලවන්න තමයි තියෙන්නේ. මේ තියෙන හෝන් ගාඩ් එක අලවෙන් පස්සේ තියෙන පෙනුම ඔහොම තමයි ලුක් එකේ. මම මේකේ කැත වෙන්න ඕන නිසා ලයිට් පටිය වටේට කළු ටේප් ගහගෙන තියෙනවා. ලුක් එක ඉතින් ඔහොම තමයි එන්නේ. සර්කිට් එක පිටිපස්සෙන් විදිහට තියෙනවා ලයිට් දෙකට. වතුර යන්න තියෙන ඉතින් හොඳට අලව ගන්න ඕනේ නැත්නම් පොඩ්ඩක් ෂෝට් වෙන්න බලනවා. ඉතින් ඕක තමයි කේස් එක. එතකොට මම මෙතෙන්ට පොඩි ක්ලිප් දෙකක් දාගන්න තියෙන්නේ. ඒ ක්ලිප් දෙක තමයි ඔය තියෙන්නේ. ඒ ක්ලිප් එක දැම්මම අපිට හදිසියෙ හෝන් ගාඩ් එක ගලවලා ගන්න වෙලාවට ලේසි. මේ තියෙන්නේ ක්ලිප් දෙක. ඔක නම් මම ගලවගත්තේ ටීවී එකේ. ටීවී එකේ ස්පීකර් වලට යන ලයින් එකේ යවුවා. කඩවල තුන තරම් වල ගන්න තියෙනවා. ඉතින් මම ඔය ජැක් දෙක එකක් හෝන් ගාඩ් එකට අමුණන්න ඕනේ. අනිත් එක වාහනයෙන් එන ස්විච් එකෙන් එන ලයින් එකට ඔක අමුණන්න තියෙන්නේ. අපි අමුණලා බලමු. ඉතින් මේ තියෙන මම අමුණ ගත්තයින් පස්සේ ඔය තියෙන විදිය උඩ තියෙන බකමුණ ලයිට් එක මම ඒකටත් මේ වගේ සර්කිට් එකක් අමුණගෙන තියෙයි. සෝරි සර්කිට් එකක් නෙමෙයි මේ වගේ ජැක් එකක් අමුණගෙන තියෙයි. මම ඔය කලින් හයි කරපු ලයිට් එකක් ඒක මට දැන් තමයි ඔය ප්ලග් එක හම්බෙච්ච නිසා මේ එහෙම මේකටත් හයි කරලා දැම්මේ. ඉතින් ඒක හයි කරලා කරන්ට් එක දුන්නාන් පස්සේ ඔහොම තමයි ඉතින් වැඩ කරන්නේ. ඔයාලා try කරලා බලන්න. ඉතින් මේ තියෙන වාහනයෙන් එළියට එන වයර් ලයින් එක ඔකට මම බගමුණ එකයි දැන් මම ගහගත්ත RGB ලයිට් එකයි දෙකම තියෙනවා. ඔය විදිහට තමයි ඇතුලෙන් වයරින් එක සෙට් කරලා තියෙන්නේ. දැන් තියෙන හෝන් ගාඩ් එක තද කරගන්න තමයි ඔයාලට වයරින් එකේ වීඩියෝ උත් ඕනනම් කමෙන්ට් එකක් දාලා තියෙන්න මම වයරින් එක කරන විදිහත් වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්.